සුබ දවසක්. අද වීඩියෝ එකෙන් පර්පල් සෆායා එහෙමත් නැත්නම් දම් පාට කුරුවින්ද සහ ඔරෙන්ජ් සෆායා නැත්නම් තැඹිලි පාට කුරුවින්ද පිළිබඳවත් ඒවායේ විද්‍යාත්මක පසුබිම පිළිබඳවත් ඒවා නිවැරදිව හඳුනා ගැනීම පිළිබඳවත් සාකච්ඡා කරමු. ලෝකයේ මෙතෙක් සොයාගෙන ඇති 5500කට අධික සියලුම ඛනිජයන්ට අදාළ මැණික් සහ මුතු සහ මුතු කර්මාන්තය පිළිබඳවත් සාකච්ඡා කරන පොරොන්දුවෙන් අදත් යමු වීඩියෝ එකට. රැඳී සිටින්න අවසාන මිනිත්තුවතෙක් පර්පල් සෆායා සහ ඔරෙන්ජ් සෆායා පිළිබඳ වටිනා කරුණු රාශියක් ඔබ වෙනුවෙන්මයි. වසර 2500කට පෙර සිටත් මේ සෆායා පවුලට අයත් සියලුම මැණික් වර්ග ආභරණ සඳහා ඉතා බහුලව භාවිතා කර තිබෙන බවට ශ්‍රී ලංකාව ඕනෑතරම් සාක්ෂි සහ සාධක සපයනවා. ඒ නිසා අවිවාදයෙන් තොරව ශ්‍රී ලංකාව මේ සෆායා මුල්වරට හමු වූ රට බවට විශ්වාස කරනවා. මේ ඓතිහාසික වැදගත්කම නිසායි ශ්‍රී ලංකාවේ හමුවන සෆායා සඳහා ඉතා ඉහළ වටිනාකමක් තියෙන්නේ. ඒ නිසා මේ සෆායා පිළිබඳව අවධානය යොමු කිරීම සහ ඒ පිළිබඳව දැන ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. පර්පල් සෆායා මේවා ලා දම් පැහැයේ සිට තද දම් පැහැය දක්වාත් නිල් දම්, රෝස දම් සහ කළු දම් යන පාටවලිනුත් ප්‍රධාන වශයෙන් හමු වෙනවා. මේවායේ රසායනික ව්‍යුහය සලකන විට ඇලුමිනියම් පරමාණු 2ක් සහ ඔක්සිජන් පරමාණු 3ක් එකිනෙක සම්බන්ධ වීමෙන් ඇලුමිනියම් ඔක්සයිඩ් ලෙස රසායනිකව නිර්මාණය වෙනවා. මේවා ඔක්සයිඩ් ඛනිජ කාණ්ඩයට අයත් මැණික් වර්ගයක්. මෙහි ස්පටික ව්‍යුහයේ අභ්‍යන්තර පරමාණුක සැකැස්ම සලකා බලන විට හෙක්සගනල් ස්පටික පද්ධතියෙන් නිර්මාණය වන මැණික් වර්ගයක්. නමුත් මේවා ඒ බාහිර ස්වරූපය සලකන විට ට්‍රිගනල් ස්පටික පද්ධතියෙන් නිර්මාණය වන මැණික් වර්ගයක් ලෙස සලකනවා. ඒ නිසයි මේවා සමහර පොත්පත්වල හෙක්සගනල් ස්පටික පද්ධතියෙන් නිර්මාණය වෙනවා කියලා සලකන්නේත් තවත් සමහර පොත්පත්වල ට්‍රිගනල් ස්පටික පද්ධතියෙන් නිර්මාණය වෙනවා කියලා සලකන්නේත්. විද්‍යාගාර තුලදී පරීක්ෂා කර මේවා පැහැදිලිව හඳුනා ගැනීමට භාවිතා කරන පරීක්ෂණවල පාඨාංක සැලකීමේදී හાર્ඩ්නස් දෘಢතාවය 9ක් වෙනවා. රිෆ්‍රැක්ටිව් ඉන්ඩෙක්ස් වර්තනාංකය 1.762ත් 1.770ත් අතර වෙනවා. ස්පෙસિෆික් ග්‍රැවිටි සාපේක්ෂ ගුරුත්වය 3.95ත් 4.10ත් අතර වෙනවා. UV ආලෝකයක් තුලින් මේවා නිරීක්ෂණය කිරීමේදී ෆ්ලුවරසන් පෙන්වනවා. මේ එක් පරීක්ෂණයන් පිළිබඳවත් ඒ පරීක්ෂණයන් පැහැදිලිව සිදු කරන ආකාරය පිළිබඳවත් අපි මීට පෙර පැහැදිලිව සාකච්ඡා කරලා තියෙනවා. ඔබ අලුත් සමාජිකයෙක් නම් ඒ වීඩියෝස් බලන්න, ඒ වීඩියෝ බලලා ඒ පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගන්න කියලා මතක් කරනවා. මේ පර්පල් සෆායා වලට මේ පාට ලැබීමට ප්‍රධාන වෙන්නේ ඒ තුල අඩංගු වන විවිධ ශුද්ධ මූලද්‍රව්‍යයන්. ඒ ශුද්ධ මූලද්‍රව්‍යයන් සලකා බලන විට ෆෙරස්, ටයිටේනියම්, ක්‍රෝමියම්, වැනේඩියම්, මැංගනස් සහ ගැලිලියම් යන ශුද්ධ මූලද්‍රව්‍යයන් සලකන්න පුළුවන්. මේ ෆෙරස් සහ ටයිටේනියම් ශුද්ධ මූලද්‍රව්‍යයන් එකිනෙක සම්බන්ධ වීමෙන් සංකීර්ණයක් නිර්මාණය වන අතර
මේ සංකීර්ණයේ හේතුවෙන් පර්පල් සෆායර් වලට අදාළ වන නිල් පාට නිර්මාණය කරනවා. ඒ වගේම ක්‍රෝමියම් අයනයෙන් රතු පාට ලබා දෙනවා. මේ රතු පාට සහ නිල් පාට එකිනෙක මිශ්‍ර වීමෙන් පර්පල් සෆායර් වලට දම් පැහැය ලැබෙනවා. ඒ වගේම මේ ශුද්ධ මූලද්‍රව්‍යයන් වල අනෙකුත් ක්‍රියාකාරීත්වයන් සලකා බලන විට ක්‍රෝමියම් අයනය බහුලව තැන්පත් වීම හේතුවෙන් මෙහි රතු පැහැය වැඩිවීමක් බලා ගන්න පුළුවන්. ඒ වගේම ෆෙරස් සහ ටයිටේනියම් කියන ශුද්ධ මූලද්‍රව්‍යයන් දෙක ක්‍රෝමියම් අයනයට වඩා වැඩි වශයෙන් තැන්පත් වීම හේතුවෙන් මේවායේ නිල් පැහැය වැඩිවීමක් දැක ගන්න පුළුවන්. නමුත් ටයිටේනියම් අයන ප්‍රතිශතයට වඩා ෆෙරස් අයන ප්‍රතිශතය වැඩි වූ විට අඳුරු පැහැයකින් නිර්මාණය වෙනවා. ඒ වගේම ටයිටේනියම් සහ ඔක්සිජන් මූලද්‍රව්‍යයන් එකිනෙක සම්බන්ධ වීමෙන් මේ තුල ගෙවුඩ ස්වරූපයක් නිර්මාණය වෙන්න පුළුවන්. මේ ගෙවුඩ තාප පිරියම් කිරීම මගින් ඉවත් කිරීම සිදු කරන්න පුළුවන්. තවත් කාරණයක් කිව යුතුමයි මේ ටයිටේනියම් සහ ඔක්සිජන් එකිනෙක සම්බන්ධ වීමෙන් නිර්මාණය වන ගෙවුඩ බොහෝ විට සිල්කි ගෙවුඩ අවස්ථාවෙන් දැක ගන්න පුළුවන්. ඒ වගේම මිල්කි ගෙවුඩ ස්වරූපයනුත් යං ගෙවුඩ ස්වරූපයනුත් ගෙවුඩ මේ පර්පල් සෆායර් තුල තැන්පත් වෙලා තියෙනවා දැක ගන්න පුළුවන්. වැනේඩියම් අයනයේ ශුද්ධ මූලද්‍රව්‍යයන් ලෙස තැන්පත් වීමෙන් මේ පර්පල් සෆායර් වලට දම් පැහැය ඍජුවම ලැබෙනවා. ඒ වගේම මැග්නීසියම් අයනය හෝ ගැලිලියම් අයන ශුද්ධ මූලද්‍රව්‍යයන් ලෙස තැන්පත් වීමෙන් මෙහි පැහැයට සැලකිය යුතු තරම් බලපෑමක් ඇති නොකරයි. මේවා හමුවන රටවල් අතර ශ්‍රී ලංකාව, මැඩගස්කරය, තායිලන්තය, කෙන්යාව, ටන්සානියාව, කාම්බෝජය සහ මියන්මාරය යන රටවල් ප්‍රධාන වෙනවා. සෆායර් එහෙමත් නැත්නම් කුරුවින්ද පිළිබඳව සාකච්ඡා කරන විට සාකච්ඡා කළ යුතුම කරුණක් ට්‍රීට්මන්ට්. පර්පල් සෆායර් සඳහා ප්‍රධාන වශයෙන් සිදු කරන ප්‍රතිකර්මයක් හීට් ට්‍රීට්මන්ට්. මේ හීට් ට්‍රීට්මන්ට් එහෙමත් නැත්නම් තාප පිරියම් කිරීම මගින් දම් පැහැය වැඩි කිරීම, දම් පැහැය අඩු කිරීම සහ දම් පැහැය සමතුලිතව පවත්වා ගැනීම යන ක්‍රියාවලි තුනම සිදු කරන්න පුළුවන්. නමුත් මෙහි දම් පැහැය අඩු වැඩිවීම කරන්න පුළුවන් වෙන්නේ මේ දම් පැහැය නිර්මාණය වීමට බලපාන මෙහි නිල් පැහැය විචලනය කිරීම මගින්. මේ පර්පල් සෆායර් වල තිබෙන රතු පැහැය හෝ රෝස පැහැය අඩු වැඩි කරන්න බෑ. මේවාට රතු පැහැය ලැබෙන්නේ ක්‍රෝමියම් අයනයෙන් වන නිසාත් මේ ක්‍රෝමියම් අයනය ශුද්ධ මූලද්‍රව්‍යයන් ලෙස තැන්පත් වී තිබෙන්නේ මෙහි ස්පටික ව්‍යුහයේ ඇති ඇලුමිනියම් අයනය ප්‍රතිස්ථාපනය කිරීම මගින්. මෙහි ස්පටික ව්‍යුහයටම ක්‍රෝමියම් අයනය සම්බන්ධ වී තිබෙන නිසා තාප පිරියම් කිරීම මගින් රතු පැහැය විචලනය කරන්න බැහැ. නමුත් තාප පිරියම් කිරීම මගින් නිල් පැහැය විචලනය කරන්න පුළුවන්. එවිට ඉතා තීව්‍ර දම් පැහැයක් මේ පර්පල් සෆායර් වලට ලබා ගන්න පුළුවන්. තවද ගෙවුඩ මේ පර්පල් සෆායර් තුල අඩංගු වන්නේ නම් තාප පිරියම් කිරීම මගින් ඒ ගෙවුඩ ඉවත් කිරීම සිදු කරන්න පුළුවන්. එවිට ගෙවුඩ තාප පිරියම් කිරීම හේතුවෙන් ලැබෙන නිල් පැහැය හේතු කොටගෙන මේවා කළු දම් පැහැයකින් නිර්මාණය වෙන්න පුළුවන්. එබැවින් මේවා තාප පිරියම් කිරීමේදී නිල් පැහැයක් නොලැබෙන ආකාරයට තාප පිරියම් කිරීම සිදු කළ යුතුයි. සර්ෆස් ඩිෆියුෂන්, බෙරිල් ඩිෆියුෂන්, ෆ්‍රැක්චර් ෆිලින් වගේ තවත් බොහෝමයක් ප්‍රතිකර්ම තිබුණත් මේ පර්පල් සෆායර් සඳහා ඒ ප්‍රතිකර්ම සිදු කරනු ලබන්නේ
ඊටමත් කලාතුරකින්. මේ ප්‍රතිකර්ම සියල්ලම පිළිබඳවත් අපි මීට පෙර පැහැදිලිව සාකච්ඡා කරලා තියෙනවා. ඔබ අලුත් සමාජිකයෙක් නම් ඒ වීඩියෝස් අනිවාර්යෙන්ම බලන්න. ඒවා බලලා ඒ පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගන්න කියලා මතක් කරනවා. ඔරෙන්ජ් සෆායා අභ්‍යන්තර ව්‍යුහයේ පරමාණුක සැකැස්ම සැලකීමේදී හෙක්සගනල් ස්පටික පද්ධතියෙන් ස්පටිකරණය වෙනවා. බාහිර ස්පටික ව්‍යුහයේ සැලකීමේදී ට්‍රිගනල් ස්පටික පද්ධතියෙන් ස්පටිකරණය වෙනවා. මේවා ශ්‍රී ලංකාව ප්‍රධාන කරගෙන මැඩගස්කරය, තායිලන්තය, ටන්සානියාව, කෙන්නියාව, කාම්බෝජය සහ මියන්මාරය යන රටවල් වල ප්‍රධාන වශයෙන් හමු වෙනවා. මෙහි පැහැය සැලකීමේදී ලා තැඹිලි සිට තද තැඹිලි දක්වාත් රතු තැඹිලි යන පාටවලිනුත් ප්‍රධාන වශයෙන් හමු වෙනවා. රසායනික ව්‍යුහය ඇලුමිනියම් ඔක්සයිඩ් වන අතර මේවාද ඔක්සයිඩ් කණජ කාණ්ඩයට අයත් වන මැණික් වර්ගයක් වෙනවා. විද්‍යාගාර තුලදී මේවා විද්‍යාත්මකව හඳුනා ගැනීමට භාවිතා කරන පරීක්ෂණවල පාඨාංක සැලකීමේදී හાર્ඩ්නස් දෘಢතාවය 9ක් වෙනවා. රිෆ්‍රැක්ටිව් ඉන්ඩෙක්ස් වර්තනාංකය 1.76ත් 1.77ත් අතර වෙනවා. ස්පෙસિෆික් ග්‍රැවිටි සාපේක්ෂ ගුරුත්වය 3.95ත් 4.1ත් අතර වෙනවා. මේ එක් පරීක්ෂණ පිළිබඳවත් ඒ පරීක්ෂණ පැහැදිලිව සිදු කරන ආකාරය පිළිබඳවත් අපි මීට පෙර පැහැදිලිව වීඩියෝස් වලින් සාකච්ඡා කරලා තියෙනවා. ඒ වීඩියෝ වල ලින්ක් මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඔබ අලුත් සමාජිකයෙක් නම් ඒ වීඩියෝ බලලා ඒ පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගන්න කියලා මතක් කරනවා. මේවාටද පාට ලැබෙන්නේ මේ තුල අඩංගු වන ශුද්ධ මූලද්‍රව්‍ය හේතුවෙන්. ඒ ශුද්ධ මූලද්‍රව්‍යයන් සලකන විට ෆෙරස්, ක්‍රෝමියම්, ටයිටේනියම්, කොබෝල්ට්, ලෙඩ්, වැනේඩියම්, මැංගනස් සහ බෝරෝන් යන ශුද්ධ මූලද්‍රව්‍යයන් සලකන්න පුළුවන්. මේ එක් ශුද්ධ මූලද්‍රව්‍යයන් හේතුවෙන් මෙහි පැහැය විවිධ ලෙස වෙනස් වෙනවා. ඒ වෙනස් වීම සලකන විට ෆෙරස් අයනය තැන්පත් වීම හේතුවෙන් මේවාට කහ පැහැයක් ලැබෙනවා. ඒ වගේම ක්‍රෝමියම් අයනය තැන්පත් වීම හේතුවෙන් මේ තුල ඉතාසියුම් රතු පැහැයක් හෝ ඉතාසියුම් රෝස පැහැයක් ඇති කරනවා. මේ නිර්මාණය වන පැහැයන් දෙක එකිනෙක මිශ්‍ර වීමෙන් තැඹිලි පැහැයක් මේ සෆායා වලට ලැබෙනවා. ඒ වගේම වැනේඩියම් අයනය ශුද්ධ මූලද්‍රව්‍ය ලෙස තැන්පත් වීමෙන් ඉතාසියුම් ලා දම් පැහැයක් මේ වාට ලැබෙනවා. ටයිටේනියම් අයනය ශුද්ධ මූලද්‍රව්‍ය ලෙස තැන්පත් වුවහොත් ටයිටේනියම් සහ ෆෙරස් යන අයන එකිනෙක මිශ්‍ර වීමෙන් සංකීර්ණයක් නිර්මාණය කර එමගින් මේවාට නිල් පැහැයක් ලැබෙන්න පුළුවන්. ඒ වගේම ටයිටේනියම් ශුද්ධ මූලද්‍රව්‍ය සහ ඔක්සිජන් එකිනෙක මිශ්‍ර වීමෙන් ගෙවුඩ නිර්මාණය වීම සිදු වෙනවා. ඒ වගේම කොබෝල්ට්, ලෙඩ්, මැංගනස්, බෝරෝන්, සිලිකන් වැනි ශුද්ධ මූලද්‍රව්‍ය තැන්පත් වීමෙන් මෙහි පැහැයට බලපෑමක් ඇති නොකරයි. කොබෝල්ට් අයනය කිරිංචි තුල ශුද්ධ මූලද්‍රව්‍ය ලෙස තැන්පත් වීමෙන් නිල් පැහැයක් කිරිංචි වලට ලැබුණත් සෆායාවල කොබෝල්ට් අයනය ශුද්ධ මූලද්‍රව්‍ය ලෙස තැන්පත් වීමෙන් එහි පැහැයට බලපෑමක් ඇති නොකරයි. මේ කොබෝල්ට් ස්පිනල් පිළිබඳවත් අපි මීට පෙර පැහැදිලිව සාකච්ඡා කරලා තියෙනවා.
ඒ වගේම ස්පිනල් එහෙමත් නැත්නම් කිරිංචි පවුලට අයත් අනෙකුත් මැණික් වර්ගයන් පිළිබඳවත් ගානට් පවුලට අයත් මැණික් වර්ග රාශියක් පිළිබඳවත් බෙරිල් පවුලේ සියලුම මැණික් වර්ගයන් පිළිබඳවත් සහ තවත් විශාල මැණික් වර්ග රාශියක් පිළිබඳවත් අපි මේ වැඩසටහනෙන් සාකච්ඡා කරලා තියෙනවා. ඔබ මැණික් පිළිබඳව උනන්දුවක් දක්වන්නෙක් නම් ඒ වීඩියෝ බලලා ඒ පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගන්න කියලා මතක් කරනවා. මේ සෆායාවලට සිදු කරන ප්‍රතිකර්ම සැලකීමේදී හීට් ට්‍රීට්මන්ට් එහෙමත් නැත්නම් තාප පිරියම් කිරීම ප්‍රධාන ප්‍රතිකර්මයක් වෙනවා. තාප පිරියම් කිරීමේ ක්‍රියාවලිය මගින් කහ පැහැය වැඩි කරන්න පුළුවන්. එවිට ඉතා තීව්‍ර තැඹිලි පැහැයකින් මේ පිංක් සෆායා දැක ගන්න පුළුවන්. ඒ වගේම මේ ඔරෙන්ජ් සෆායාවල ගෙවුඩ ඉවත් කිරීමටද මේ තාප පිරියම් කිරීම ඉතා බහුලව සිදු කරන ප්‍රතිකර්මයක්. බොහෝ විට මේ ඔරෙන්ජ් සෆායාවල පවතින ගෙවුඩ වර්ගය වෙන්නේ සිල්කි ගෙවුඩයි. ඒ වගේම යං ගෙවුඩ සහ කලාතුරකින් මිල්කි ගෙවුඩත් මේවා තුල තිබෙනවා දැක ගන්න පුළුවන්. ඒ කුමන ආකාරයේ ගෙවුඩ වර්ගයක් වුණත් ඔක්සිඩයිසින් ආකාරයට තාප පිරියම් කිරීම මගින් නිල් පැහැයක් නොලැබෙන පරිදි ඉතා තීව්‍ර තැඹිලි පැහැයක් ලැබෙන පරිදි මේවා තාප පිරියම් කිරීම සිදු කර ගන්න පුළුවන්. කලාතුරකින් උවත් බෙරිලියම් ඩිෆියුෂන් ප්‍රතිකර්මය මේ ඔරෙන්ජ් සෆායාවලට සිදු කරනවා. එමගින් ඉතා තීව්‍ර තැඹිලි පැහැයක් මේ ඔරෙන්ජ් සෆායාවලට ලබා ගන්න පුළුවන්. ඒ නිසා මේ පිළිබඳව අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. ෆ්‍රැක්චර් ෆිලින් ට්‍රීට්මන්ට් එහෙමත් නැත්නම් පළුදු වැසීමේ ප්‍රතිකර්මය සෆායා සඳහා ඉතා කලාතුරකින් සිදු කළත් මේ ඔරෙන්ජ් සෆායා සඳහා ඒ ප්‍රතිකර්මය සිදු කරන්නේ ඉතාමත් කලාතුරකින්. මේ ෆ්‍රැක්චර් ෆිලිම් ප්‍රතිකර්මය සිදු කරනු ලබන මැණික් ඉතාමත් පහසුවෙන් ඕනෑම කෙනෙකුට හඳුනා ගන්න පුළුවන්. ඒ සඳහා ඉතා ප්‍රබල ආලෝකයක් සහ අත්කාචයක් ප්‍රමාණවත් වෙනවා. මේ ආලෝකය මැණික් ගල තුලින් ගමන් කිරීමට සලස්වා අත්කාචයේ භාවිතයෙන් ඉතා සියුම්ම නිරීක්ෂණය කිරීම මගින් මේවා ඕනෑම කෙනෙකුට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. මේ ෆ්‍රැක්චර් ෆිලිම් ප්‍රතිකර්මය පිළිබඳව අපි ඉතා දීර්ඝ වශයෙන් රූබි එහෙමත් නැත්නම් රතු කැටයේ රහස් වීඩියෝ එක යටතේ සාකච්ඡා කරලා තියෙනවා. ඔබ මේ ප්‍රතිකර්ම පිළිබඳව උනන්දුවක් දක්වන්නෙක් නම් ඒ වීඩියෝ එක බලන්න. ඒ වීඩියෝ එකේ සෆායා සඳහා සිදු කරන සියලුම ප්‍රතිකර්ම පිළිබඳව අපි පැහැදිලිව සාකච්ඡා කරලා තියෙනවා. ඔරෙන්ජ් සෆායා සහ පර්පල් සෆායා පිළිබඳ සාකච්ඡාව අදට අවසන් කරනවා. මේ වැඩසටහන හොඳයි කියලා හිතෙනවා නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා ඔබේ සහයෝගයත් අපිට ලබා දෙන්න. ඒ වගේම මැණික් පිළිබඳව උනන්දුවක් දක්වන ඔබේ මිතුරන්ටත් මේ ෂෙයා කරන්න අමතක නොකරන්න. අවසානයේ තෙක් රැඳී සිටි ඔබට ස්තුතියි. ඉතා ඉක්මනින් තවත් වීඩියෝ එකකින් හමුවන බලාපොරොත්තුවෙන් ගිහින් එන්නම්.